අයිබෝවන් ඔන්න අදත් ආවා සතියේ විස්තර පිළිබඳව කතා කරන්න. සතියේ උණුසුම් වෙච්ච දේශපාලන තොරතුරු සම්බන්ධයෙන් කතා කරන්න. දැන් සෑහෙන තොරතුරු තියෙනවා. එකවසරේ අධ්‍යාපන මුලවල ක්‍රියාත්මක කිරීමේදී ඔන්න ගැටලු පැන නැගිලා තියෙනවා. මේවා සමනය කරගෙන හොඳ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙනාවනම් තමයි වඩා යෝග්‍ය කියලා තමයි පොදු මහ ජනතාව හැටියට අපි හිතන්නේ. මොකද මගේ දරුවා පිළිවෙලට වසරට යන්නේ. ඒ ළමයින්ගේ අධ්‍යාපනයේ මුල වැරදුනොත් ජීවිතේ දිගින් දිගටම වරදිනවා. ඒක නිසා අපි කියන්නේ ළමයාගේ මූලික අධ්‍යාපනයේ මුල එකවසර කියන එක හරියට තියෙන්න ඕනේ. ගහක වුණත් මුල ශක්තිමත් නම් තමයි ගහ හොඳට හැදෙන්නේ. ඒ වගේ ළමයාගේ මුල ශක්තිමත් කරන්න ඕනි, නිවැරදි වෙන්න ඕනි කියන මතේ ඉන්නවා. ඊළඟට කල්පනා කරාම මේ 68 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ කොච්චර මෝඩ මිනිස්සුද කියලා බැලූ බැලමට හිතෙනවා. අර වේදිකාවල කිව්වා මාළු ඉන්න තැනත් SMS එකක් මාර්ගයෙන් කියනවා කියලා. අපි ගෙවන බදු වලට මොකද කරේ කියලා SMS මාර්ගයෙන් කියනවා කියලා. අර කෙහෙල් ගෙඩිය නැට්ටහයි කරන විද්‍යාඥයෝත් ඉන්නවා. මෙන්න මේ වගේ ලඳ බොළඳ කතා වලට රැවටිච්ච මොළ හොදගත්ත ඩෝබියෝ තමයි ඔය ඔක්කොම ඡන්දෙ දීලා පත් කරගත්තේ. දැන් පේනවනේ අර හේන් ගුරු පාරට බහැලා උද්ඝෝෂණය කරනවා. එක පැත්තකින් ගොවියන්ගේ ආර්ථිකේ කඩාවැටලා ගොවියෝ නාමල් කරුණාරත්න ලාල් කාන්තට ටීබී සරත් අම්ම මුත්ත නැති වෙන්න බනිනවා. අඬු කුමාරටත් බලන අඬු කුමාර නගුලක් දාලා හානවල අඬු කුමාරයි ලාල් කාන්තයි කට්ටිය දාලා. ඕන් අද ගොවියන්ටත් වෙච්චිට නම් ගොවියගේ කර පිටින් සාමාන්‍ය පොදු ජනතාවගේ කම්කරුවගේ කර මතින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ කර මතින් ඒ වගේම වෘත්තීය සමිතිවල කර මතින් ඒ වගේම ගුරු සහායක තනතුරු දරන සංවර්ධන නිලධාරීන්ට පොරොන්දු දීලා ඒ කර මතින් බලයට ආපු මේ ආණ්ඩුව ඒ මිනිස්සු ගැන සම්පූර්ණයෙන්ම අමතක කරලා තියෙනවා මේ වෙනකොට. ඊළඟ කාරණාව තමයි හොරු 76 වසරක් කෑවා කියලා ආණ්ඩුවපත් වෙච්ච වහාම ගාලු මුදුරට වහන් ටික ගෙනල්ලා වහන් ටික වෙන්දේසි කරා. වෙන්දේසි කරා නෙමෙයි ඒවා තම තමන්ගේ යූනියන් වල ලොක්කන්ට තුට්ටු දෙකේ මුදල්ල විකුණලා තියෙන්නේ. එතකොට ඒවත් සහගහන අපරාධ අපේ රටේ මුදල් කාබාසිනිය කිරීමක්. මේවට විරුද්ධව ඉදිරියේ යන ආණ්ඩුවක් යටතේ මේ ඉන්න 159 දෙනාම හිරගත කළා නම් වැඩක් නැහැ. මුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ. දඬුවම් දිය යුතුමයි. පීඩාට පොදු මහ ජනතාව හැටියට පාරට වහින්න සූදානම්. ඊළඟ කාරණාව තමයි දැන් හොරා කෑව කියලා තවමත් කියනවා. මහින්ද හොරා, රනිල් හොරා, මෛත්‍රී හොරා නැති එකක් නෑ තවමත් කියන්නේ ඒක. හොරකම් අල්ලන්න ඕනේ. හොරකම් කරලා තියෙනවා නම් ඒ ධනෙ පවර ගන්න ඕනේ. අපිත් කැමති මොකෙක් හරි හොරකම් කරලා තියෙනවා. මොකද අපේ මුදල්, මහ ජනතාවගේ මුදල් හොරකම් කරලා තියෙනවා නම් ඒවා රජයට පවර ගත යුතුයි. තුනෙන් දෙකක බලයකුත් දීලා ජනාධිපති කෙනෙකුත් පත් වෙලා ඉන්න අවස්ථාවේ විධායක බලතලක් තියෙන වෙලාවේ ඔය සල්ලි ඔය හොරා කෑවයි කියන මුදල් ගන්න බැරි. අර ටොම්පච කෙඩි චෙක් සහතිකක් තියෙනවා. ඔය චෙක් වල අංකක් තියෙනවා. අංක පිටින් කියන්නේ දැන් දැන් බලනකොට චෙක් අංකත් නැහැ. මෙන්න මේ වගේ බොරු වලට රැවටිලා තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. දැන් මිනිස්සුන්ට ටික ටික තේරෙමින් යනවා. ඉදිරියේදී ලොකු දේවල් වෙන්න පුළුවන්. හරි. ඊළඟට විදුලි බල මණ්ඩලයේ අම්බානික හොරා කාලා. මෙන්න මේවා තමයි හොරකම්. මේවට නම් අනිවාර්යයෙන්ම ඉදිරියේ එන ආණ්ඩුවක් යටතේ කවුරු ජනාධිපති වුණක් කමන්නේ නැතුව එන ආණ්ඩුවක් යටතේ මුන්ට උපරිම දඬුවම් දීලා මුන්ගේ සියලුම දේවල් රාජසන්තක කරන්න ඕනි. රජයට පවරගත යුතුමයි. අපි ඒකට අපි පාරට බහින්න උනත් සූදානම්. මුන්ගේ දේවල් සියල්ල රජයට පවරගත යුතුයි. මෙන්න මේවා තමයි මේ සතියේ තියෙන තොරතුරු. මුන් ඇවිල්ලා මුළු රටම විනාශ කරන වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන්නේ. මේන් රට ගලව ගන්න සියලු දෙනාම පෙරට එන්න කියන ආරාධනාව කරමි. මම සමුගන්නවා අදට සියලු දෙනාටම ආයුබෝවන්. ජය වේවා.